ඉන්දු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමේ සේවා අංශයට පරිගණක හා තොරතුරු තාක්ෂණ සේවා ඇතුළත් කිරීම පිළිබඳව විවිධ පාර්ශ්ව සැකමතු කරනවා. ඔවුන් පවසන්නේ ඉන් ශ්‍රී ලංකාවට වාසියක් අත්විය නොහැකි බවයි. නැව් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඒ සේවාව ඒ වගේම කම්පියුටර් තාක්ෂණය සම්බන්ධයෙන් අවශ්‍ය සේවාවත් ඇරෙන්න කිසිම අනෙකුත් සේවාවන් අපි ඇතුළත් කළා නැහැ. ඉන්දියාවේ තියෙනවා ගොඩක් අඩුපාඩු තියෙනවා. ඉන්දියාවට ගොඩක් වෙලාවට වෙළඳාම සඳහා ඇතුල් වෙන්න බැරි බාධක තියෙනවා ඉන්දියාවේ. ඒ බාධක හේතුවක් වෙනවා ලංකාවේ කර්මාන්ත පටන් අරන් චීනට, කොරියාවට, ජපානයට අනෙකුත් රටවල් වලට ලංකාවේ විශාල කර්මාන්ත නිෂ්පාදන නැති කරලා ඒවා ඉන්දියාවට අපනයනය කිරීම හැකියාව මේ ගිවිසුම මගින් ලැබෙනවා. ඒක තමයි අපිට ලැබෙන විශාලම වාසිය. පරිගණක හා තොරතුරු සේවා අපනයන ක්ෂේත්‍රයෙන් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 600කට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට හිමිවන බව මහ බැංකු දත්තවල සඳහන්. එය ශ්‍රී ලංකාවේ මුළු සේවා අපනයන ආදායමෙන් 10%කට වැඩි දායකත්වයක් දක්වන අංශයක්. මේ අතර ඉදිරියේදී ඉහළ වර්ධන හැකියාවක් ඇති අපනයන අංශයක් ලෙසද මෙම ක්ෂේත්‍රය හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්ෂික වාර්තාවේ සඳහන්. ඊට හේතු සාධක ලෙස පෙන්වා දී ඇත්තේ පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ලෝකයේ ව්‍යාපාර ක්‍රියාවලින් බාහිර මූලාශ්‍ර වෙත පැවරීමේ ප්‍රධාන ස්ථාන අතර ශ්‍රී ලංකාව 16 වන ස්ථානයේ සිටීමයි. මේ අතර රාජ්‍යාංශයේ කටයුතු පරිගණක හා තොරතුරු තාක්ෂණයට යොමු කිරීම තුළින් ලබා ඇති අඛණ්ඩ වර්ධනයේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කළ වර්ගීකරණයේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු රට ලෙසද නම් කර තිබෙනවා. දැන් ආණ්ඩුව කියන ලොකුම දෙයක් තමයි පරිගණක ක්ෂේත්‍රයට අදාළව ඉඩක් තිබෙනවා කියන එක. අපි දන්න දේ තමයි ඉන්දියාව සතුව විශාල පරිගණක ඉංජිනේරුවන් ප්‍රමාණයක් ඉන්නවා. මොකද ලෝකයේ වැඩිම උපායධාරී නිර්මාණ කරන රටක් ඉන්දියාව. උන්ට අද ඉන්දියාව තුළ රැකියාව නැතුව ඉන්නේ. ඉතින් උන් වේගයෙන් මේ ලංකාව වෙළඳපොළට එන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක අපි දකින දේ තමයි අපේ රටේ සේවා ක්ෂේත්‍රය කිසිම ලෙසකින් විවුර්ත කිරීමෙන් අපේ රටේ ආර්ථිකයට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. රට පුරා තොරතුරු තාක්ෂණ විෂය සඳහා අවශ්‍ය වන වෘත්තිකයන් බිහි කිරීමේ ක්‍රියාවලියක් තියත් වෙලා තියෙනවා. ආණ්ඩුව කියනවා ඒ විශේෂඥයෝ අපි ඉන්දියාවෙන් ගෙන්නන්න ඕනේ කියලා. ඒතකොට ලංකාවේ ඒ සඳහා හැදෙන විශේෂඥයන්ට රැකියාව විරහිතව විදියට අරගලයකට පිවිසෙන්න වෙනවා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට. අපි මේ අත්සන් කරන්නේ රටට වාසියක් තියෙනවා නම් පමණයි. රටට අවාසියක් වෙනවා නම් අපි කිසිම ආකාරයෙන් මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේකෙන් කොමිසම් ගහන්න, පගා ගහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම අපිට ඉන්දියාවෙන් බලපෑම එල්ල වෙන්නෙත් නැහැ. අපි කාටවත් යටතුත් නැහැ. අපිට වෙළඳාම වශයෙන් අපිට ඇති වෙන වාසිය විතරයි අපි අවධානය යොමු කරන්නේ මේ ගිවිසුම් අත්සන් කරද්දී.